අද අපි අරගෙන ආවේ සෙන්ස් පැවිලියන් හොටෙල් එකේ ඩේ අවුට් පැකේජ් එක ගැන විස්තර. Hi, good morning. අද අපි යනවා ඩේ අවුට් එකක්. අවුරුදු නිවාඩුව ප්ලෑන් කරන ඔයාලට යන්න පුළුවන් ලස්සන තැනක් තමයි අද අපි ඔයාලට අරගෙන එන්නේ. එහෙනම් අපේ බ්ලොග් එකත් එක්ක දිගටම ඉන්න. ඉතින් අද අපි යන්නේ සෙන්ස් පැවිලියන් එකට. සෙන්ස් පැවිලියන් එක තියෙන්නේ හොරණ ප්‍රදේශයේ. කොළඹ ඉඳන් විනාඩි 45කින් වගේ ළඟා වෙන්න පුළුවන් ලොකේෂන් එකක්. හොරණ බස් ස්ටෑන්ඩ් එකේ ඉඳන් බැලුවම කිලෝමීටර් 9.1ක් වගේ තමයි Google Map එකේ පෙන්වන්නේ. දැන් පව් කරන්නේ හොරණ බස් ස්ටෑන්ඩ් එක. ඔන්න අපි එන සෙන්ස් පැවිලියන් එකට ළඟා වුණා. ඉතින් ඔයාලා ගෲප් එකක් එක්ක එනවා නම් මේ ඩේ අවුටින් පැකේජ් එක per person රුපියල් 1750කට ඔයාලට ලබා ගන්න පුළුවන්. මේ තමයි මුලින්ම හම්බ වෙන පිළිකන්දෙන් එක. සෙන්ස් පැවිලියන් එකේ ගෲප් පැකේජස්, කපල් පැකේජස් වගේ පැකේජස් වර්ග කිහිපයක්ම තියෙනවා. ඉතින් ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් එක බැලුවොත් මේ පැකේජස් වල විස්තර ඔයාලට දැනගන්න පුළුවන්. දැන් අපි යමු මේ කොටේජස් මොන වගේද කියලා බලන්න. ඉතින් මේ වගේ ලිවින් ඒරියා එකක් තියෙනවා. මේ වගේ රූම් එකක් තියෙනවා. ඉතින් ඔයාලට ලැගේජස් එහෙම දාගන්න මේ වගේ කබඩ් එකක් තියෙනවා. ඒ වගේම මෙතන ටේබල් එකකුයි මිරර් එකකුයි තියෙනවා. ඉතින් මේ තමයි ඩබල් සයිස් බෙඩ් එක. ඒ වගේම මේ කොටේජ් එකේ බැල්කනීස් 3ක්ම තියෙනවා. මේ තමයි බැල්කනි එකට පේන view එක. ඉතින් මේ තමයි බාත්රූම් එක. ඉතින් මේ බාත්රූම් එක හොඳ ක්ලීන් එකට පාවිච්චි කරන්න පුළුවන් හොඳ මට්ටමක තිබුණා. ඉතින් ඔයාලට hot water facilities එහෙමත් මේ බාත්රූම් එකෙන් ලබා ගන්න පුළුවන්. සෙන්ස් පැවිලියන් එකේ ඇති තරම් ඉඩ පහසුකම් තියෙන නිසා ඔයාලට කරන්න ගොඩාක් ඇක්ටිවිටීස් තියෙනවා. ගෲප් එකක් එක්ක ආවොත් ක්‍රිකට්, වොලිබෝල්, බැඩ්මින්ටන් වගේ ගේම්ස් එහෙමත් ඔයාලට ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මේ අවුරුදු කාලේ ඔයාලා අවුරුදු උත්සව එහෙම ප්ලෑන් කරනවා නම් සෙන්ස් පැවිලියන් එකට ඇවිල්ලා ඔයාලට පුළුවන් ඔයාලගේ අවුරුදු උත්සවේ සාර්ථකව පවත්වන්න. අවුරුදු ජන ක්‍රීඩා පවත්වන්න ඔයාලට සෙන්ස් පැවිලියන් එකට ආවොත් arrange කරගන්න පුළුවන්. අවුරුදු ජන ක්‍රීඩාව අලියට හැදෙවි. ඔයාලට සෙන්ස් පැවිලියන් එකට ආවොත් මේ වගේවත් arrange කරගන්න පුළුවන්. පේනවනේ කමේ සයිස් එක. ඔයාලට කබා දෙන්නත් පුළුවන්. එනවා කනාමුට්ටි. කනාමුට්ටි බෙදින්නත් පුළුවන්. පැවිලියන් එකට ආවොත් උන්චිලි පාදින්නත් පුළුවන්. සෙන්ස් පැවිලියන් එකේ ඩේ අවුට් පැකේජ් එක per person 1750යි. දැන් අපි යමු සෙන්ස් පැවිලියන් එකේ pool area එක මොන වගේද කියලා බලන්න. ඉතින් pool area එකට පේන view එක නම් හරිම ලස්සන view එකක්. ඉතින් ඔයාලා බලන්නකෝ කොහොමද මේ view එක කියලා.
දැන් අපි යමු ලන්ච් බුෆේ එක මොන වගේද කියලා බලන්න. ඉතින් දවල් 1:30ට ලන්ච් බුෆේ එක මෙන්න මේ ඒරියා එකේ තමයි arrange වෙන්නේ. සෙන්ස් පැවිලියන් එක ලන්ච් බුෆේ එක රෙඩි වෙන්නේ මේ ඒරියා එකේ. අපි බලමු ලන්ච් බුෆේ එකට තියෙන්නේ මොනවද කියලා. මම සුප් එකක් තියෙනවා. අද ලන්ච් බුෆේ එකට වෙජිටබල් සලාඩ් එකක් ඒත් එක්කම සෝස් එකකුත් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ෆ්‍රයිඩ් රයිස්. වෙජිටබල් චොප්ස් එකකුත් තියෙනවා. චිකන් ඩෙවල් එකක් තියෙනවා. පාට පපඩනුත් තිබ්බා. චිලි පේස්ටුත් තිබ්බා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා සෙන්ස් පැවිලියන් එක ගැන මොකද හිතන්නේ? ඔයාලගේ අදහස් පල්ලෙහායින් කමෙන්ට් කරන්න. ඉතින් ඩේ අවුට් පැකේජ් එක වගේම තවත් ඇඩ්වෙන්චර් පැකේජස් එහෙමත් මේ සෙන්ස් පැවිලියන් හොටෙල් එකකින් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ ගැන විස්තර අඩංගු තවත් වීඩියෝ එකක් අපේ YouTube channel එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ වගේ තවත් ලස්සන වීඩියෝස් බලන්න travel with Chatu YouTube channel එක subscribe කරලා තියාගන්න. like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්න. සුබ දවසක්.